කැම්පස් එකේ වැඩ එහෙම නැත්නම් ඉස්කෝලේ වැඩ කරන ගමන් දැන් රිලීස් වෙලා තියෙන ඕනම ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේමින් පර්ෆෝමන්ස් එකක් තියෙන වීඩියෝ එඩිටින් ග්‍රැෆික් ඩිසයිනින් ඒ වගේ 3D මොඩලින් එකක් ස්ටාර්ට් කරනත් බලන් ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම ගේමින් බජට් ගේමින් ලැප්ටොප් එකක් තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මේ කිව්ව දේවල් ඔක්කොම තියෙන බජට් ගේමින් ලැප්ටොප් එක තමයි Asus ලගේ Asus TUF series එකේ Asus TUF A16 කියන්නේ. ඉතින් බජට් ගේමින් ලැප්ටොප් එකක් කිව්වට guys මේකේ performance නම් එහෙම අඩුවක් නැහැ. මේකේ තියෙන බජට් එකත් එක්ක බලද්දි performance නම් සෑහෙන්න හොඳයි. ඉතින් මේකේ price එක අපි වීඩියෝ ඉස්සරහට කතා කරමු. අපි මුලින්ම බලමු මේකේ specs මොනවද කියලා. Anything you want, anything you need. Your mind's got the key ingredient, it's belief. They deceive with the negativity, but I just slide right by that energy. මේ තියෙන අපේ ලැප්ටොප් එකේ ඩිසයින් එකකින් අපි පටන් ගමු. ඉතින් ලැප්ටොප් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාලට පේනවා මේක සම්පූර්ණයෙන්ම අර හොඳ ගේමින් ලුක් එකක්. ඒ නැත්නම් බල්කි ලුක් එකක් කියන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. Asus ලගේ TUF ලෝගෝ එක ලැප්ටොප් එකේ උඩ මේ විදිහට ඩිසයින් එකේම කොටසක් විදිහකට නිර්මාණය වෙලා තියෙනවා. ග්ලොසි ෆිනිෂ් එකක් වගේ තියෙන සර්ෆේස් එකක් තමයි උඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙටලික් වගේ පේනවා. හැබැයි ටිකක් හાર્ඩ් ප්ලාස්ටික් එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ එළියේ සම්පූර්ණම කොටසම හදලා තියෙන්නේ ඩිසයින් එකම ප්ලාස්ටික් වලින් ගිහින් තියෙන්නේ. ඉතින් කියවනේ බජට් ගේමින් ලැප්ටොප් එකක් කියලා. ඉතින් ඒ නිසා මේකේ බිල්ඩ් ක්වොලිටි මැටීරියල් එක චුට්ටක් විතර අඩු කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට guys බිල්ඩ් ක්වොලිටි ලොකුට කම්පැනි කරන දෙයක් නැහැ. සාමාන්‍ය අපි ලැප්ටොප් එකක් අතට ගාදී දැන්න තියෙන එක ඒ විදිහට මේකේ තියෙනවා. ඉතින් අර මෙටලික් ගති ටිකක් අඩුයි මොකද මේක බජට් ගේමින් ලැප්ටොප් එකක් තුන්දා. ඉතින් ඒ වුණාට මේක අතට performance නම් එහෙම ලොකු අඩුවක් නැහැ. අපි ඉස්සරහට කියන කතා කරද්දී ඔයාලට තේරෙනවා. ඉතින් one battery boards ගැන කතා කරද්දී ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා අපේ charging port එක. ඊට පස්සේ තියෙනවා RJ45 Ethernet port එක. ඊට පස්සේ HDMI port එක. ඊට පස්සේ බලා ගන්න පුළුවන් USB type C ports දෙකක් තියෙනවා. මේකෙන් එකකින් fast charging support කරනවා මේකට 100 watt දක්වා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් USB type B port එකක් සහ headphone jack එක. ඉතින් දකුණු පැත්තෙන් බලද්දී බලා ගන්න පුළුවන් එක USB port එකක් විතරයි තියෙන්නේ. ඉතින් මේක උඩ කම්පෙයාර් කරන දෙයක් නෑ guys. මොකද අලුතෙන් එන හැම laptop එකකම වගේම මේ ports ගන්න සෑහෙන්න අඩු කරනවා. එහෙම බලද්දී මේකේ Ethernet port එකක් තියෙනත් ගොඩක් වෙනත් MacBook වල එහෙම ගොඩක් වෙලාවට Ethernet port එක නෑ. HDMI outlet එකකුත් ගොඩක් වෙලාවට නෑ. මොකද දැන් Type C එහෙම නැත්නම් මේ Thunderbolt port එකෙන් මේ හැමදේම වගේ කරගන්න පුළුවන් හින්දා තමයි මේ ports ප්‍රමාණය එන්න අඩු කරන්නේ. අපි දැන් ලැප් එක ඕපන් කරන්න ඉන්නේ. ඉතින් ලැප් එක අරින්න ඔයාලට බලන්න මේ වගේ මේකේ ඩිස්ප්ලේ එකට චූටි නොච් එකක් වගේ එළියට පැනලා තියෙනවා. අන්න ඒකෙන් තමයි ලැප්ටොප් එක උඩට අරින්න තියෙන්නේ. මේක මාරම ඉන්ටරෙස්ටිං. මොකද මේකෙන් ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකට අපිට වෙන හානි අඩු කරනවා. මොකද ලැප්ටොප් එක හරියට අපි දන්නවා ඩිස්ප්ලේ එක දෙපැත්තෙන් අල්ලනවා. එහෙම නැත්නම් ඉස්සරහින් අල්ලලා අර පොඩ්ඩක් කරදරයින වැඩි. ඉතින් මේ වගේ නොච් එකක් තියෙන ගොඩක්ම ලේසි. ලැප්ටොප් එකේ විදිහට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඉතාමත් ලේසියෙන් උඩට අරින්න පුළුවන්. ඒ වගේම මේ නොච් එකේ තමයි guys ලැප්ටොප් එකට අදාළ වෙබ්කැම් එක සහ ඉන්බිල්ට් මයික් දෙකක් තියෙනවා. ඉතින් මේකත් 720p වෙබ්කැම් එකක් තියෙන සාමාන්‍ය ක්වොලිටි එකක් තියෙනවා. Zoom meeting එකකට වගේ කිසි ප්‍රශ්නයක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමේ වෙබ්කැම් එකක් සහ මයික්‍රොෆෝන් එකක් මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. හරියට පස්සේ අපිට නෝටිස් වෙන පළවෙනි දේ තමයි මේකේ කීබෝඩ් එක. මේක RGB කීබෝඩ් එකයි මේකේ ඩිස්ප්ලේ එක. මුලින්ම අපි ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී guys ඔයාලට පේනවා ඇති මේ ඩිස්ප්ලේ එක ටිකක් සෑහෙන ලොකුයි. මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ guys අඟල් 16ක ඩිස්ප්ලේ එකක්, අඟල් 16ක Full HD ඩිස්ප්ලේ එකක්, 144 refresh rate එකක්. ඉතින් මේකේ IPS පැනල් එකක් තියෙන anti glare පාසුකමත් එක්ක. ඒ කියන්නේ දිගසෙන්නේ නැහැ. කෙටිම කිව්වොත් ප්ලේ එක අර ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් වගේ දිගසෙන්නේ නැහැ. ඔයාලට ෆෝන් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට මුණ බලන්න බෑ. ඉතින් අර වීඩියෝ එඩිටින් කරන්න ගේම්ස් ගහද්දිම අර ඒක මාර ප්ලස් පොයින්ට් එකක් වෙනවා. ලයිට්ස් වලින් ලොකු රිෆ්ලෙක්ට් එකක් වෙන්නේ නැති හින්දා. මේකේ කලර්ස් ගැන කතා කරද්දී guys එහෙම ලොකුවට කම්ප්ලේන්ට් කරන්න දෙයක් නැහැ. කලර්ස් වල මාරම ඇකියුරේට්. ඉතින් වීඩියෝ එඩිටින් වලටම ඒ කියන්නේ ගේමින් වලට හැදුවට සාමාන්‍යයෙන් වීඩියෝ එඩිටින් graphic designing වලින් ගොඩක්ම කලර්ස් යූස් වෙන්නේ. කලර්ස් ඒ කියන්නේ කලර්ස් කම්පෙයාර් කරන්න වෙන්නේ ගේම්ස් වලට වැඩිය. ඉතින් ඒ වගේ ඉතින් ගොඩක් කලාටම ඇකියුරේට් කලර්ස් මේකදී බලා ගන්න පුළුවන්. රෝ ඉමේජ් එකක් වාට ඩිස්ප්ලේ එක මේකේ තියෙන ඩිස්ප්ලේ එකකින් එඩිට් කරාට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්නවා වාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකකින් පේන එක නෙමෙයි ගොඩක් ඒවාට ලැප්ටොප් එකකින් ටීවී එකකින් වගේ පේන්නේ. ඉතින් සාමාන්‍ය මේකේ තියෙන ඇකියුරේට් කලර්ස් ඉන්න සාමාන්‍ය රෝ ඉමේජ් එකක් ලස්සනට එඩිට් කරලා ගත්තොත් ගොඩක් ඩිස්ප්ලේ වල ඒක බහුතර ඩිස්ප්ලේ වල ඒක සාමාන්‍ය හොඳ ෆොටෝ එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සහ මේකේ නුකු වයිඩ් රේන්ජ් එකක් කවර් නම් දැන් 16 ඩිස්ප්ලේ ගොඩක් වෙලාවට 15.6 තමයි මේ රේන්ජ් එක යන ලැප්ටොප්ස් වලට ඩිස්ප්ලේස් එන්නේ.
ඉතින් මේක බැලුවොත් ප්ලස් පොයින්ට් එකක් වෙනවා. හරි. ඕක තමයි ඩිස්ප්ලේ එකේ කතාව. ඒත් එක්කම ඔයාලා බලන්න මේකේ RGB කීබෝඩ් එක තියෙනවා. ඒ කීබෝඩ් එකට උඩින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ ස්පීකර් සිස්ටම් එක තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ යට ඔයාලා ටච් පෑඩ් එකක් බලා ගන්න පුළුවන්. ටච් පෑඩ් එකෙත් එහෙම ලොකුවට කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ. හොඳ සෙන්සිටිවිටි එකක් තියෙනවා. Asus ලගේ ස්ටිකර් ටිකත් ඔයාලා එහා පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඊග ස්පීකර් සිස්ටම් එකේ මෙතන උඩ සහ යට ලැප් එකේ යටත් අපිට ස්පීකර්ස් දෙකක් තියෙනවා. ඉතින් අර හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන. ඒ කියලා අර මහා ලොකු සවුන්ඩ් ක්වොලිටි එකක් නෑ. ඒ කියන්නේ ඔයාලා ඔපෝට ඇකියුරේට් සවුන්ඩ් අහන්න ඕන නම් ඒක මේකින් කරන්න ටිකක් අමාරුයි. ඔයාලට ඒකට හරියන විදිහේ මයික්‍රොෆෝන් එකක් ඔයාලට ඒකට හරියන විදිහේ හෙඩ්ෆෝන් එකක් එහෙම නැත්නම් ස්පීකර්ස් දෙකක් ගන්න වෙනවා. ඔයා ඔඩියෝ එඩිටිං වගේ දෙයක්ම කරන්න බලාපොරොත්තු වෙනවනේ. මේකින් සාමාන්‍ය ඉතින් අපිට ඕන ඔඩියෝ එක්ස්පීරියන්ස් එක සාමාන්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කීබෝඩ් එක වල බලා ගන්න පුළුවන්. මෙතන ෆන්ක්ෂනල් කීස් ටිකක් තියෙනවා. ඒතර මේ RGB ලයිට් සිස්ටම් එක මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන software එකකින් ඒ වගේම මේ laptop එකටම ආවේනික කීස් කීපයක්වත් ඔයාලා බලා ගන්න පුළුවන්. මේක බටන් එක එහෙම. අපි දැන් කතා කරමු මේකේ performance ගැන. performance ගැන කතා කරද්දී guys අපි පටන් ගමු මේකේ CPU එකෙන්. ඉතින් මේක Asus A16 2024 මොඩල් එක. ගිය අවුරුද්දේ මොඩල් එක. ඉතින් මේක include වෙන්නේ guys AMD Ryzen 7 7000 HS processor එකක්. HS processor එකක් කියන්නේ high performance processor එකක්. cores 6ක් සහ threads 12ක් එක්ක ඉතින් 3.2 GHz ස්පීඩ් එකක් තියෙන මේ processor එකකින් ඔයාගේ වීඩියෝ එඩිටින් වීඩියෝ රෙන්ඩරින් ගොඩක් කරලා වීඩියෝ රෙන්ඩරින් ඒ වගේම ගේම්ස් ප්ලේ කරද්දී ඒ වගේම ගොඩක් වැඩවලට 3D මොඩලින් මින් හැම දෙයකටම ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ CPU performance එකටම ගැලපෙන විදිහේ හොඳ GPU performance එකකුත් මේකේ තියෙනවා guys. ඉතින් GPU එකට එම නැත්තම් මේකේ graphic card එක විදිහට use වෙන්නේ Nvidia GeForce RTX 4050 කියන 6GB DDR6 graphic card එක. ඉතින් අර CPU එකටම ගැලපෙන විදිහේ GPU එකක් දීලා තියෙනවා. DDR6 6GB තියෙන හින්දා ඔයාලට graphic performance superior ටම experience කරන්න පුළුවන් මේ laptop එකෙන් දැනට release වෙලා තියෙන ඕනම game එකක් ඔයාලට high graphics දාලා ගහන්න පුළුවන්. ඉතින් කොට ලොකු game නැතුව සාමාන්‍ය දැන් release වෙලා තියෙන හැමෝම ගහනවා වගේ game එකක් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේක high graphics දාලා ගහන්න පුළුවන්. ඉතින් මම මේ games කීපයක්ම try කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. graphic උපරිම මට්ටමේ දාලා play කරන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ Far Cry Primal play වෙන හැටි. ඉතින් ඒ වගේ මේකේ RAM එකක් guys DDR5 16GB විදියට තමයි ඉන්නේ. ඔයාලට ඕනම් මේක 32 විදියට upgrade කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ storage capacity එක ඉන්නේ 512GB NVMe එකක්. ඔයාලට ඕන එක 1TB දක්වා extend කරගන්න තව extra slot එකක් දීලා තියෙනවා. හැබැයි මෙයාලගේ site එක නම් තිබ්බේ මේ extra slot එකේ speed එක චුට්ටක් අරක තරම් නැහැ කියලා. ඒකෙන් speed drop එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට සාමාන්‍ය game එකක් ඔය install වෙනවා නම් ඒක අර extra slot එක නැතුව inbuilt slot එකේ තියෙන NVMe එකටම install කරොත් වඩි ප්‍රශ්නෙත් කිසිම ගැටලුවක් නැති. ඉතින් වීඩියෝක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකෙන් edit කරන්න ඒ වගේම ඔයාලට Premiere Pro DaVinci Resolve වගේ software එකක් run කරලා වීඩියෝ එක edit කරන්න export කරන වගේ දේවල් මාර්ම smooth විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම test කරන්න පොඩි වීඩියෝ එකක් edit කරලා බලුවා. color grade එක විතර ඒක effect ගොඩක් add කරේ නැහැ. ඉතින් විනාඩි 2ක වගේ වීඩියෝ එකක් සාමාන්‍ය මොකද color grade එකක් කරලා මම export කරලා බලුවා. ඉතින් ඒකට නම් සාමාන්‍ය විනාඩි 3ක් වගේ තමයි export time එක තිබ්බේ. ඔයාලට ඒක වීඩියෝ එක details මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේකට කිසිම transition mode add කරේ නැහැ. add කරා සුපරිය විනාඩි 10ක් ඇතුළත මේ වගේ වීඩියෝ එක export කරගන්න පුළුවන් 1080p වලින්. ඉතින් 4K වුණත් ඔයාලට කිසිම ප්‍රශ්න නැහැ export කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ performance එකක් ගන්න හොඳ battery capacity එකක් තියෙන්න ඕනේ. ඉතින් මොකද මේකේ GPU එකෙත් 140 watt තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ CPU power එකත් මාරු විදිහටම ගන්නවා. ඉතින් ඔයාලට මේකේ හොඳ battery life එකක් තියෙන්න ඕනේ. හොඳ power එකක් තියෙනවා මේකේ වැඩ කරන්න. ඉතින් ඒ වුණාට guys ස්ටුඩියෝ එකක් තියෙනවා. ඔයාලට මේ maximum performance ගන්න ඕන නම් ඒ කියන්නේ හොඳම විදිහට මේකේ performance experience කරන්න ඕන නම් ඔයාලට simple මේ laptop එකේ charger එක ගහලම තියන්න. charger එක නැතුව battery එකෙන් run කරොත් ඔයාලට මේකේ තියෙන maximum performance එක ගන්න බෑ. game එකක් play කරත් උනත් ඔයාලට ultra දාලා play කරන්න අර හොඳම smoothness ගතිය ඔයාලට ගන්න අමාරුයි. මේකේ on battery කරොත් සහ on battery නම් ගොඩක් වෙලා තියෙන්නේ ලොකු වැඩක් කරන්න ගත්තොත්. ඉතින් සාමාන්‍ය මේකේ තියෙන්නේ 56 watt hours battery එකක්. ඉතින් ඒ කිව්වට සාමාන්‍යයෙන් මෙම් කියන්නම්කෝ laptop එකේ සාමාන්‍ය මගේ experience එකට අනුව ඔයා gaming දෙයක් graphic design වගේ දෙයක් use කරන්නේ නැතුව සාමාන්‍යයෙන් film එකක් වගේ බලනවා නම් ඒකේ තියෙන settings චුට්ටක් එහෙම කරලා මේකේ cooling system එක චුට්ටක් manage කරලා ඔයාලට සාමාන්‍ය laptop එක පැය 4මාරක් පැය 5ක් වගේ වුණත් use කරන්න පුළුවන් guys. සාමාන්‍ය මම කියන්නම් බෑ 3මාරක් 4ක් වගේ කියලා තමයි කියන්නේ. මේ laptop එක ගත්ත අලුතින් නැති අර ගොඩක් settings අනම්මන ටික off කරලා ඔයාලට මේ laptop එක ඒ වගේ වෙලාවක් සාමාන්‍ය මූවියක් බලලා දුන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ cooling system එක ගැන කිව්ව එකේ මම කියන්නම්
මේක තියෙන ඩුවල් ෆෑන් සිස්ටම් එකක් මේ සම්පූර්ණ සිස්ටම් එකම කූල් වෙන්න. ඉතින් මේ ඩුවල් ෆෑන් සිස්ටම් එක මේ කූලින් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න ආමරිකන් කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මේ ලැප්ටොප් එක ඇතුලේ. ඉතින් ඒ සොෆ්ට්වෙයාර් එක through ආට පුළුවන් මේකේ තියෙන කූලින් සිස්ටම් එක මාරු විදියට මැනේජ් කරන්න. ඒ කියන්නේ මැනේජ් කරන්න කියන්නේ ඔයාලා ගේම් එකක් ප්ලේ කරද්දී වුණත් ඒ කූලින් සිස්ටම් එක හරියට හදාගත්තොත් ගේම් එක ප්ලේ කරද්දී ගේම් එක ඔක්කොම ග්‍රැෆික්ස් දාලා ප්ලේ කරන් මේකේ CPU GPU ගොඩක් වෙලාවට හීට් කරන එක අඩු වෙනවා. පේන ඇති මේ Far Cry Primal මම ගහනවා. ඉතින් මේකේ දැන් temp එක Senses 70 වල නම් වෙලා තියෙන්නේ. ඉතින් මම අර කිව්ව settings ටික මම ටක් ගාලා ඉතින් මාරු කරලා පෙන්නන්නම් ඔයාලට. ඔන්න මාරු කරලා පස්සේ වල පේනදී Celsius 60 ගානට වගේ ලොකු gap එකක්. ලොකු temperature gap එකක් අඩු වුණා. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මම මගේ TikTok page එකේ සහ Facebook page එකේ දාලා දිනවා. TikTok එකේ Facebook එකේ tech channel එක search කරලා මගේ page එක බලා ගන්න පුළුවන්. එතනදී pin කරපු videos වල ඔයාලට මේ වීඩියෝ එකට මේකට අදාළ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒක අපි සම්පූර්ණයෙන් කතා කරමු කොහොමද මේ විදිහට මේ cooling system එක හදාගන්නේ කියලා. සහ මම කිව්වනේ දුක වැඩක් කරනවා නම් සාමාන්‍යයෙන් මේකේ හොඳ power එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක battery නෙවෙයි මේක power එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් charger එකෙන් ගහලා තියෙන්න ඕනේ. මේ charger එක 360ක් තියෙනවා guys 240 watt charge එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඉක්මනින් charge කර ගන්න පුළුවන්. ඒ හින්දා පැය ටිකක් මාර්ක් ඇති සම්පූර්ණ battery එම. ඉතින් ඒ වගේම අර හොඳ gaming experience එකක් ගන්න වෙලේ මේ charger එකකින් ඔයා plug කරලා තිබ්බොත් තමයි ඒක ගන්න පුළුවන්. මොකද C port එකක් මම කියවනේ මේකේ 100 watt දක්වා fast charging පුළුවන් කියලා. ඉතින් ඊට වැඩිය best performance ගන්න මේ charger එක තමයි use කරන්න ඕනේ. ඔයාලට පේන charger එක ටිකක් ලොකුයි bulky charger එකක් තමයි තියෙන්නේ. ඉතින් gaming laptops වල හැටි එක charger stand ටිකක් ලොකුයි. ඉතින් ඒ වගේම අනෙක් gaming laptops වල සාපේක්ෂව මේකේ බරත් ඒ වගේම තමයි average යන්නේ. ලොකු බරකුත් නැහැ. කිලෝග්‍රෑම් 2.2ක් වගේ තියෙන්නේ. ඉතින් මේකේ gaming වලට අමතරව අනිත් වැඩත් සාමාන්‍ය පරිදි නෙමෙයි හොඳ පරිදි කරගන්න පුළුවන්. අර එකම ඕලෙකට තියෙන බැටරිය විතරයි. Wi-Fi 6 පාසුකම තියෙනවා. Bluetooth 5.3 latest version එක තියෙනවා. AMD ලගේ inbuilt softwares ටිකක් එක්ක ඔයාට මේකේ ඇතුළ මාරු විදිහට customize කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පාසිත් තියෙනවා. ඉතින් මගේ personal experience එක ගැන කතා කරොත් මම මේක අර පාවිච්චි කරන්න ආගෙන දැන්ට සති 2ක් වගේ වෙනවා. ඉතින් ඒ සති කීපයට මගේ experience එක කිව්වොත් guys සාමාන්‍යයෙන් gaming experience එක නම් හොඳයි. කිසිම අවුලක් කියන්න නැහැ. දැන්ට release කරලා තියෙන ඕනම game එකක්වත් මේකෙන් play කරන්න පුළුවන්. ඒ වගේම video editing graphic design වගේ දේවල් මාරම smooth විදිහට කරගන්න පුළුවන්. display එකක් සෑහෙන ටිකක් ලොකුයි. අනිත් ඒවාට සාපේක්ෂව බලන හින්දා ඒ වගේම කලර්ස් උත් මාර විදියට accurate colors තියෙන්නේ. ඒ වගේම sound system එකත් complaint කරන්න දෙයක් නැහැ. ඉතින් ports වල වුණත් අර මේකේ බරත් ලොකුවට නැති හින්දා අපිට handling උත් මාරම ලේසි. බෑග් එක දාන් යද්දිම ලොකුවට බරක් දැනෙන්නේ නැහැ. ලොකුවට මේක මහතත් නැහැ. සාමාන්‍ය හොඳ cute design එකක් තියෙන්නේ. ඒ වගේම අර කිව්වා වගේ මේ cooling system එක අර විදියට customize කරලා මේක පාවිච්චි කරද්දී මට පැය 4මාරකටත් වැඩි පැය 5ක පැය 5ක් වගේ. ඉතින් 100 ඉඳන් 0.0 වෙනකන් තව වෙලක් ඉතුරු 3යි කිව්වේ. පමණ පැය 4මාරකටත් වැඩි කාලයක් ෆිල්ම් එකක් උනත් බලන්න පුළුවන් මට්ටමක තිබ්බා. හැබැයි ඩවුන්ලෝඩ් කරපු එකක් ඒ කියන්නේ network වලට connect කරලා online බලන්න එකක් නෙමෙයි. මොකද ඒවටත් වැඩිපුර power use වෙන හින්දා කිව්වේ. ඉතින් ඒ වගේ experience එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ මම කියවනේ ඔයා studies කරන කෙනෙක් නම් ඔයාලට මේ laptop එක අරන් ගිහින් presentation එකක් ගන්න assignment එකක් කරන වගේ දෙයකට අවුලක් නැහැ. මොකද ඉක්මනින් charge උත් වෙනවා. ඔයාට ටික වෙලාවක් කියන්නේ සෑහෙන වෙලාවක් පාවිච්චි කරලා පුළුවන්. network connect කරන්නේ නැත්නම් තමයි network connect කරලා normal mode එකේ මේක පාවිච්චි කරොත් සාමාන්‍ය පැය 3.5-4ක් වගේ තමයි බැටරියෙන් එක තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගේම් එකක් ඔය ප්ලේ කරන්න ගත්තොත් නම් ඇත්තම කිව්වොත් සාමාන්‍ය පැය 2ක්වත් තියාගන්න බෑ. එකමාරකින් වගේ බැටරි බහිනවා. හයිපෙනි හීට් වෙනවා. මේක ගොඩක් ප්‍රශ්න ලැප්ටොප් වල ගේමින් ලැප්ටොප්ස් වල තියෙන මේ හීටින් ඉෂුස්. ඉතින් තමයි කියව වීඩියෝ අනිවාර්යෙන් බලන්න. ඒකින් ගොඩක්ම මේ කූලින් සිස්ටම් එක ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරන හැටි කියලා දෙනවා. හරි. ඕක තමයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඕවරෝල් ගත්තොත්. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් මේ කිව්ව දේවල් මේ කිව්ව ස්පෙක්ස් එක්ක මේ ලැප්ටොප් එක ඔයාට සාමාන්‍යයෙන් දැන් මේ 2025 දෙසැම්බර් මාසේ ඒ කියන්නේ year end එකේ සීසන් එකත් එක්ක ඔෆර්ස් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඒ හින්දා වඩා ලක්ෂ 3කට අඩුවෙන් මේ ලැප්ටොප් එක පර්චේස් කරන්න පුළුවන්. ලක්ෂ 2.80ත් 90ත් අතර ගාණක් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ලබන අවුරුදු ස්ටඩීස් වල එහෙම නැත්නම් කැම්පස් යන ළමයෙක් නම් ඔයාලට මේ ලැප්ටොප් එක ගොඩක්ම යූස්ෆුල් වෙයි. ඉතින් සාමාන්‍යයෙන් guys අනිත් ගේමින් ලැප්ටොප්ස් එක බලද්දි මේක බජට් කිව්වේ ඒ හින්දා කොහොමද සෑහෙන්න අර හොඳ මට්ටමක තියාගෙන සාමාන්‍ය මේ වගේ ස්පෙක් එකක් තියෙන ලැප්ටොප් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 3.5-4 පයින්ව ගොඩක් වෙලාවට. ඉතින් Asus ලගේ top කියන්නේ බජට් සීරීස් එක කොහොමද? එතකොට top ලගේ A16 කියන්නේ අලුත්ම ලැප්ටොප්. ඉතින් මේකේ තව variations තියෙනවා. මේක Ryzen 7 processor තියෙන එකනේ. Ryzen 9 processor තියෙන එකකුත් තියෙනවා. ඒක ටිකක් ගණන් වැඩි.
ඉතින් වාගේ තියෙන බජට් එකට අනුව වාට කස්ටමයිස් කරලා වාට ගැලපෙන එක තෝරගන්න පුළුවන්. ඉතින් තව එකක් ගයිස් වාට මේ බජට් එක වැඩි නම් වාගේ වැඩ එකන වගේ වැඩවලට මේක පොහොමසත් වැඩි නම් වානන මීට පොහොමස් අඩු එකන ග්‍රෆික් කාඩ් එක 350 දින ලක්ෂ දෙක මාරකට වුණත් ගන්න පුළුවන්. ඒවගේම රැම් එක අඩු ප්‍රොසෙසරේ අඩු Ryzen 5 එකක් වුණත් මේ ඇසුස් ස්ටප් ලගින්ම තියෙනවා. ඉතින් බජට් අලුනවාට ඒ ඔප්ෂනුත් තියෙනවා. ඉතින් ඇසුස් ස්ටප් සීරීස් එකේ ඔප්ෂන්ස් කීපයක් මොකට ඉදිරි ගන්න පුළුවන්. මේක A series එකනේ F series එක තියෙනවා Intel processors යන. ඉතින් ඒකත් තියෙනවාට කැමති විදිහට වාගේ ලැප්ටොප් එක ගැන වාගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එක තෝරගන්න පුළුවන්. ඉතින් වාගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එක වාට තෝරගන්න බැයි නම් ඒ කියන්නේ වාට ලැප්ටොප් ගැන කිසිම දැනුමක් නැත්නම් මොනවාද මේ Ryzen කියයි Intel කියයි 350 කියයි මොනවාද graphic card ඕවා ගැන කිසිම දැනුමක් නැත්නම් guys වාගේ මෙන්න මේ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේදී A to Z කිසිම දා දන්නේ නැති කෙනෙක්ට ලැප්ටොප් එකක් ගන්න කලින් දැනගන්න ඕන දේවල් ඔක්කොම කියලා දීලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකකින් බලන්න ඔයාලට කිසිම දැනීමක් කිසිම අයිඩියා එකක් නැත්තම් අද ලබන අවුරුද්දේ ගේමින් ලැප්ටොප් එකක් බජට් ගේමින් ලැප්ටොප් එකක් බලන්න කොහේ ඉන්නවා වගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ෂෙයා කරන්න guys. ඔයාගේ ලැප්ටොප් එකත් මොකද්ද සහ ඔයාගේ ලැප්ටොප් එකේ ස්පෙસિෆිකේෂන් මොනවද කියලා දැනගන්න අපිට ඔක්කොම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න යන්න. සහ මේ වීඩියෝ එකේ මට මොන හරි වැරදි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ මිස්ටේක් එකත් පල්ලෙහින් හරි ගසලා දෙන්න කමෙන්ට් සෙක්ෂන් එක. you are open. so තවත් නෑ වීඩියෝ එකකින් අම්මෙනකම් ගිහින් එන්නම්. ටටා bye see you. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway. And in the driveway is a nice range. Cause I grind through the climb, I invite pain. You'll never hear me, bitch, nah, I don't complain. Just gotta flip the switch and you can go and obtain anything you want, anything you need. Your mind's got the key ingredient. It's